මේ සංසාර චක්‍රේ කොහේ හරි ඔයයි මමයි හම්බ වෙලා ඇති. අපි යාළුවෝ වෙලා ඉන්නේ නැති, තරහකාරයෝ වෙලා ඉන්නේ නැති, අසල්වැසියෝ වෙලා ඉන්නේ නැති. එහෙම තමයි මේ බුක් ෆෙයාර් එක ඇතුලේ හම්බෙන අපි ඒ විදිහට සංසාර චක්‍රේ කොහේ හරි හම්බ වෙලා ඇති. අපි මේ සංසාර චක්‍රේ හැමතැනම සැරිසරනවා. ගොඩක් කට්ටිය මගෙන් අහන කතාවක් තමයි මේ ආත්මගත කතා පොත් කොහෙද තියෙන්නේ කාගේ කවුද කතුරුවරු කියලා. ඉතින් මට ඒ ගැන කියන්න හිතුණා. මොකද මම ගොඩක් ආස කරන කතුවරියක් තමයි ශාලිනී ලීලාරත්න කියන්නේ. සූර්ය ප්‍රකාශන කියන්නේත් මම හරිම ආස කරන ප්‍රකාශන ආයතන. ඉතින් මේ සැර සූර්ය ප්‍රකාශකයන්ගෙන් ඕන සැරිසරන්නේ එනවා ශාලිනී ලීලාරත්නගේ කැන්ඩි බුක් ෆෙයාර් එකේ ඔයාට ශාලිනී ලීලාරත්නගේ සූර්ය ප්‍රකාශකයන්ගේ පොත් ගන්න හැකියාව තියෙනවා වර්ණ ප්‍රකාශන කුටියෙන්. ඒ වගේම තාරා ප්‍රකාශන කුටියෙන් ඒ වගේම විජය සූර්යකාන්ත කේන්ද්‍රයේ බුක් රැක් එකෙන් SNT ගෲප්ස් නිමන්සා තරංගා ප්‍රකාශන කුටිය වලින් වාට සූර්ය ප්‍රකාශන ගන්න පුළුවන් වගේම මම රීඩින් පැනට් ප්‍රකාශන කුටියට ආවේ ශාලිනීගේ 9 පබ්ලිෂර්ස් ලයි ගෙන ආපු සීත සෙවනැලි පොත ගන්න. මොකද සීත සෙවනැලි පොත ගැන මම කතා කරා කොළඹ බුක් ෆෙයාර් එකේ මට කියලා පොතක් තිබ්බේ නැතිනම් මට හිතුණා රීඩින් පැනට් ප්‍රකාශන කුටියට ඇවිල්ලා ඒක ගන්නත් මම මේ යන ගමන් අකුරු ප්‍රකාශන කුටියට ගිහිල්ලා ඉවරලා ශාලිනීගේ අනිත් පොතත් ගත්තා. මේ තමයි Rhythm of Living. මේක චුට්ටක් ලොකු පොතක්. ගාලේදී තමයි මේ පොත ආවේ. ඉතින් මට පොත ටිකක් ලොකු හින්දා ඒ වෙලාවේ පොඩ්ඩක් බිසි තිබ්බ කියවන්න බැරුණා. ඉතින් මම මේ පොත් තුනම ශාලිනීගේ අරගත්තට පාඩුන්නේ නැති පොත් තුනක් මේ පොත් තුන අරගෙන කියලා බලන්න මේ පොත් තුනේම තියෙන්නේ වෙනස් විදිහේ කතා තුනයි. ඉතින් එනහනම් කැන්ඩි බුක් ෆෙයාර් එකට ශාලිනීගේ මේ පොත් වලින් ඔයා කැමති පොතක් අරගෙන යන්න අමතක කරන්න එපා.